අපේ දුරකථනය ලබා ගත්තොත් පොලිසියෙන් නැවත අපේ යටතට ගන්නේ කොහොමද? ඔව් හොඳ ප්‍රශ්නයක් විහාස්. මේ පොලිසිය පොඩි වැඩක් කරනවා සමහර වෙලාවට. මොකද දන්නවද? ජංගම දුරකථනය නීතිය දන්නේ නැහැනේ. ජංගම දුරකථනය අරගෙන ඒ ගොඩාක්කට අපහසුතාවයටපත් කිරීමක් තමයි අහලා තියෙනවා. ජංගම දුරකථනයේ මේ අසභ්‍ය වීඩියෝ තිබ්බ කියලා අධිකරණ ඉදිරිපත් කරන අවස්ථාව. එහෙම ඉදිරිපත් කරන්න බෑ. අධිකරණේ බැනුම් අහන්න පොලිසියට. අපිට කියලා ලොක්කේ කරගන්නවා. හරිද? එහෙම ඇරලා දෙන්න ඔබ බැඳිලා නැහැ. ඔබේ ජංගම දුරකථනය සාමාන්‍ය පරීක්ෂා කිරීමකදී පොලිසියට දුන්නොත් මේකේ තියෙන ඔබේ පෞද්ගලික දේවල්. පෞද්ගලික දත්ත මේක ලොක් එක අන්ලොක් කරලා දෙන්න ඔබ බැඳිලා නැහැ. තේරෙනවද? සමහරවල්ලාට දැන් නම් තාක්ෂණයේ දියුණුව හින්දා මෙහෙම අල්ලලා ටක් ගාලා මූණට අල්ලලා ලොක් එක අරගන්නවා. ඉතින් ඔබ දැනගන්න ඕනේ ඔබේ ඩිවයිස් ආරක්ෂා කරගන්න. එතකොට මේ නමුත් මේ අපරාධයක දැන් අපි දැක්කර දැන් අද නිකුත් වෙච්ච වීඩියෝ අර පාතාල සමාජිකයන් අත්අඩංගුවට ගන්න මොහොතේ මම දැක්කා ඔවුන්ගේ ජංගම දුරකථන සියල්ල ඒ ඉන්දුනීසියානු පොලිස් නිලධාරීන් විසින් ගන්නවා. අත්පත් කරගන්නවා. ඔව් ඒ වගේ අවස්ථාවකදී ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. අරගෙන මොකද කරන්නේ? ඒක අධිකරණයට ඉදිරිපත් කරනවා. අධිකරණයේ විසින් තමයි මේකේ තියෙන දත්ත කොහොමද මේවා කරන්න කියලා අධිකරණයේ විසින් තමයි තීරණය කරන්නේ කාටද යවන්නේ කොහෙටද යවන්නේ CID එකට පාර දෙනවද නැත්නම් මොරටු විශ්වවිද්‍යාලයට පාර දෙනවද එහෙම කියන කාරණාව සම්බන්ධයෙන්